ආයුබෝවන් ඔයාලා සියලු දෙනාම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අපි හැමෝටම මේ දිනවල අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි ගම් වතුර කියන්නේ. ඉතින් ගම් වතුර කියන්නේ හුදෙක් ජලය පමණක් නොවේ. සිහින බොඳ කර දමන, පවුල් විසිරුවා හරින, ජීවිත විනාශ කරන විශාල ස්වභාවික විපතක්. අද අපි මේ වීඩියෝ එකකින් ගම් වතුර ගැන කතා කරමු. ගම් වතුරක් ඇතිවන ආකාරය, එහි බලපෑම සහ අපට කළ හැකි දේ. ගම් වතුරක් ඇතිවන්නේ අධික වර්ෂාපතනය හා දේශගුණික විපර්යාස නිසා වැසි රටා වෙනස් වීම නිසාය. මේ සඳහා මිනිස් ක්‍රියාකාරකම් අපේ දැනුවත් හෝ නොදැනුවත් ක්‍රම මගින් සිදු කරනවා. විශාල වශයෙන් වනාන්තර එලිපෙහෙලි කිරීම තුලින් පසට ජලය උරා ගැනීමේ හැකියාව අඩු වී යනවා. ඒ වගේම ස්වභාවික ජල ප්‍රභවවලට කැලිකසල බැහැර කිරීම තුලින් ජල මාර්ග අවහිර වී ජලය පිටාර ගැලීම සිදු වෙනවා. ජලය බැස යන ස්ථාන හරස් කර අක්‍රමවල් ලෙස ගොඩනැගිලි ඉදිකිරීම තුලින්ද ගම් වතුර තත්ත්ව ඇති වෙනවා. ඉතින් දැන් අපි බලමු මේන් අපිට බලපාන ආකාරය. ජීවිත හානි, දේපල හානි, නිවාස හානි අධික ලෙස සිදුවීම. ළමුන්ට පාසල් යාමට නොහැකි වීම. වගා බිම් විනාශ වීම. එමගින් ආර්ථිකයේද කඩා වැටීම සිදු වෙනවා. ඒ වගේම රෝග බෝ වීම විශාල සමස්ත ප්‍රජාවටම පීඩාකාරී තත්ත්වයක් ගෙන දෙනවා. ඉතින් මේවා වළක්වා ගන්න අපි මොනවද කරන්න ඕනේ? වනාන්තර සංරක්ෂණය කිරීම, ගස් සිටවීම, ස්වභාවික ජල ප්‍රභව පිරිසිදුව තබා ගැනීම කළ යුතුය. ඒ වගේම විශේෂයෙන් මතක තියා ගන්න ඕනේ කාලගුණික අනතුරු ඇගයීම් වලට ඇහුම්කන් දීම, සූදානම් වීම. ගම් වතුර අවස්ථාවකදී උස් බිම් ස්ථානයකට යා යුතුය. ඒ වගේම විදුලි රැහැන් වලින් ඈත්ව සිටිය යුතුය. මතක තියාගන්න තමන්ගේ අසල්වැසියන් සමග සහයෝගයෙන් කටයුතු කරන්න. හුදෙක් ගම් වතුර අභියෝගයක්. නමුත් දැනුවත්කම, සූදානම සහ එකමුතුකම තුලින් අපිට ඒ ජය ගන්න පුළුවන්. ස්තුතියි මේ වීඩියෝ එක බැලුවාට. ලයික් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.